මේ ඔබ දන්නා අංක 1 YouTube channel එක. පිළිගන්නවා ශිතෝ කරාතේ with Medmin YouTube. Okay, අපි පළමුව පාඩමට එන්න කලින් අපි ආචාර්ය කරමු. ආචාර්ය කරමු. මෙතනින් වරින්න. සම්බායිනීද අතගාමීනීද අපි අද කරන්න යන්නේ කුමිත වලට අදාළ ලෙසන් එකක් තවත් හරි අපි ෆස්ට්ලි මම පෙන්නනවා මගේ කුමිත අයිටම්ස් ටික ඕකේ ඕකේ මේ තමයි මගේ කුමිත අයිටම්ස් තියෙන බෑග් එක හරි අපි ඇරලා බලමු ඕකේ ඔන්න තියෙනවා බොක්සින් මේක ඕකේ අපි ඒ දෙක පැත්තකින් තියමු හරි ඔන්න ඊළඟට තියෙන්නේ පපුවේ ආරක්ෂා දාන චෙස්ට් පෑඩ් එක හරි ඒක මම මෙතෙන් තියාගන්න ඊළඟට කකුල් වලට දාන අර ඊළඟට හරි මේක මෙතෙන් ඊළඟට මේකත් ඒ වගේ කකුල් වලට දාන මේක ඔන්න after last one ඔන්න මේ තමයි මොකද්ද මේ තමයි නනහිස්සර ආරක්ෂාවට හරිද නනහිස්සේව කකුලේ ආරක්ෂාවට දාන මේක මේක එන්නදින පොඩ්ඩක් මේ විලා ඕකේ එච්චර හරි අපි පැත්තකින් තියමු මේක දාන්නේ පපුවට හරිද හරි අපි එක පළමුව දාගමුකෝ ඕකේ අපි ඊට පස්සේ මෙන්න මේක හරිද මෙන්න මේක මෙන්න එතෙන් දාමු අපි ඒක දාන්න ඉස්සෙල්ලා එහෙම මම පොඩ්ඩක් මේක ගන්න හරි ඔන්න දැන් මෙන්න මෙහෙම දාන්න හරි මේක මෙතෙන්ට මෙතෙන් පෙරවල මේක මෙතෙන්ට හරිද ඊට පස්සේ මේක මෙහෙම ඕකේ මේක මෙතෙන්ට ඊට පස්සේ මේක මෙතෙන්ට දාලා අපි මෙන්න මේක දාගන්නවා ඔන්න පොඩ්ඩක් මෙන්න ඕකේ මෙන්න මේක දාගන්න තමයි හදන්නේ කනම් පොඩ්ඩක් අමාරුයි මාහත දාන්න බලමු හරි අමාරුයි දාන්න ඉතින් ඒවත් එක සමා okay මේ විදිහට එහෙම හරි මෙතන ආරක්ෂාව හරි එසම
සම්බන්ධයක් මේ මෙන්නට සම්බන්ධ කරන්න තියෙනවා. ඊට පස්සේ මෙන්න සම්බන්ධයක් ගන්න තියෙනවා. සම්බන්ධ කරා. ඕකේ. ඒ වගේ මෙතනට දාගන්න මොකද වෙලා යන හින්දා මම දාන්නේ. හැබැයි ඔබ දෙකම දාගන්න ඕන. හරිද? ඕකේ? හරි. ඔබ හැබැයි දෙකම මේක උඩ දාගන්න මම බුද වෙලා යන හින්දා දාගන්නේ නැහැ. මොකද අපි කරන්නේ ප්‍රැක්ටිස් එක. ඕකේ? හරි. ඊට පස්සේ මේක මෙහෙම දැම්මා. ඔන්න මේවා බොක්සින් මේවරින්ග මෙහෙම දැම්මේ බලන්න පේනවද? මෙහෙම දැම්මා. හරිද? ඕකේ? ඊට පස්සේ මේකත් ඒ වගේම මෙහෙම දැම්මා. ඊට පස්සේ අපි මේක මේ වගේ දැම්මා. හරි. හෙල් දෙකයි මේක ඔයගොල්ලෝ මෙන්න මෙතන දාගන්න. මේක මෙතෙන්ට දාගන්න. අපි ඒක පොඩ්ඩක් පැත්තකින් තියමු. ඕකේ. අපි ඉස්සෙල්ලා ආචාර කරලා මුසුබි රසයකින් ඉන්නේ කකුල මුසුබි රසයකින් ඉන්නේ මෙහෙම ආචාර කරා. ඔෂ් යා හරි. ඊට පස්සේ මෙන්න එහෙම ජම්පින් කරා. ඕකේ? හරි. ඔහම ජම්පින් කරනකොට මම මේක කලින් වීඩියෝ වල කිව්වා මේ වෙලුම තියෙන්නේ ඒක ඩග් ගාන පොළොව මේව කරන්න එපා. එතකොට අපේ හොඳ නැති ඉන්න කියන්නේ සහ කරන්න බෑ මෙහෙම. ඕකේ? ඊට පස්සේ මේ එහෙම මේ කරන දන්න ගාලා අපේ දන හිසට ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන් නිසා තමයි මෙහෙම මොනවද කකුල් නේද ඇඟිලි වල කකුල් ඇඟිලි වල ඔන්න හොදම පන්න කියලා තියෙන්නේ. හරි. ඔන්න මේව කරා. ඕකේ? ජම්පින්. ඔන්න මේ අත දැන් ඔන්න මේ පැත්තට දැම්මා. පන්ච් කරානේ. හිතන්නකෝ. මෙහෙම මේ දෙයක් කරා. පවර පන්ච් කර. හරිද? හරි. ඔක පුරුදෙන් තමයි අපි සුරාම වෙන කොහොමද? හරි. මෙහෙම තියෙන්නේ හිතන්නකෝ. මෙහෙම තියෙන්නේ બ્લોક කරා. පන්ච්. બ્લોક. Okay? ඔන්න දැන් මාත් එක ප්‍රැක්ටිස් වෙන්න තමයි යන්නේ. ඕකේ? කොහොමද උනේ? બ્લોક පන්ච්. બ્લોક පන්ච්. අපි උදාහරණයක් තමයි නැත්තේ මෙතන. හරි. මම කියන්නකෝ. දැන් අපි යන්නකෝ දැන් මේක හරි ඔන්න දැන් මෙයා ඉන්නවා. ඕකේ? ඔන්න ජම්පින් කර ඉන්නවා. මෙන්න දැන් මෙයා මෙහෙම කරා බඩට නෙමෙයි පපුවට දුන්න. ඕකේ? මෙන්න sorry අපිට මෙතන තිබුණේ මෙන්න ඒක පුරුදු වෙන්න ඕන වේගෙන් ගහන්න. ඔබ ෆස්ට්ලි දැන් ඔබට මේක බෑ. ඔබ පොඩ්ඩක් ජම්පින් එක ප්‍රැක්ටිස් නේ. හරි ජම්පින් එක ප්‍රැක්ටිස්. ඊට පස්සේ මෙහෙම අදිලා මෙහෙම બ્લોක් කරලා બ્લોક કરા 5 બ્લોક 5 ઓકે મેં બ્લોક 5 બ્લોક 5 હા ඔබ දන්නා මම ඔබට කියලා දුන්නා අර කොමිට් වලට එන්න වෙමු කියන වීඩියෝ වලදී මෙහෙම
කකුලෙන් කොණ්ඩෙ ගහන එක. ඕකේ. අපි ඊළඟ වීඩියෝ එක කරමු. ඒක නරඹන්න මේක ප්‍රැක්ටිස් කරලා. මොකද බ්ලොක් පොට්. ඕකේ. ඒක ප්‍රැක්ටිස් කරලා තමයි ඔබ අර කකුලෙන් ගහන වීඩියෝ එක කරන්න. හරිද? හරි එහෙනම් හොඳට ප්‍රැක්ටිස් කරන්න. එහෙනම් ඔබ සමග සුබ දවසක්. ඕකේ? සුබ දවසක්. මේවා ප්‍රැක්ටිස් කරලා එන්න ඕන.